හරි අද අපි එකතු වෙලා ඉන්න ඩේටාබේස් මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකේ ක්වෙස්චන්ස් 48ත් එක්ක ඒකෙත් අපිට තියෙන රණවිම ස්කූල් කියන ගේමයි පොඩි සිනාරියෝ එකක් දීලා තියෙනවා අපිට කියලා තියෙනවා ස්ටුඩන්ට් පස්වෙනි ස්ටුඩන්ට් අප්ඩේට් කරන්න කියලා අමන්දා කියලා ඊට පස්සේ අපිට තව එකක් කියලා තියෙනවා ටීචර්ට එයාගේ වැලියුස් ටික සෙට් කරගන්න කියලා තුන්වෙනි අපිට කියලා තියෙනවා ටීචර්ගේ ID එකයි ෆස්ට් ID එක සෙට් කරගන්න කියලා. හතරවෙනියෙන් අපිට කියලා තියෙනවා ටීචර්ගේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක සිලෙක්ට් කරගන්න කියලා. පස්වෙනි අපිට කියලා තියෙනවා සබ්ජෙක්ට් එක view කරගන්න කියලා. මේකත් අපිට පාවිච්චි කරන්න තියෙන්නේ. මේක නම් අපිට DDL core නෙමෙයි. අපි බලමු මේක කොහොමද කරන්න කියලා. හරියන අපි බලමු කොහොමද කරගන්න තියෙන්නේ කියලා. අපි කලින් රණබිම ස්කූල් කියන ඩේටාබේස් එක හදාගෙන තියෙන්නේ. කලින් වගේමයි මම මේක කලින් කරා. ඒකින්ද අපි මේකේ ආන්සර්ස් ටික මොනවද කියලා බලමු. හරි අපි ස්ටුඩන්ට් සෙට් කරගත්තා මම ඊළඟ ID එක පහ විදියට. ඊට පස්සේ ටීචර් අප්ඩේට් කරා. ටීචර් ෆස්ට් නේම් එක කමල්, ලාස්ට් නේම් එක නදීර, ජෙන්ඩර් එක මේල්, කන්ටැක්ට් නම්බර් එකයි ටීචර්ස් ID එකයි. ටීචර් ID එකේ ෆස්ට් නේම් එක රුවන් රාජපක්ෂ කියලා වෙනස් කරගෙන ඊට පස්සේ අපි ටීචර්ගේ සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක සයන්ස් විදියට මාරු කරලා තියෙනවා. ඊපස්සේ view සබ්ජෙක්ට් එක තියෙනවා. මේක තමයි මේ ක්වෙස්චන් එකට ආන්සර් එක. එහෙනම් අපි ඊළඟ ක්වෙස්චන් සෙට් එක හම්බ වෙමු.